ඉන්දියානු ජාත්‍යන්තර චිත්‍රපට ඇකඩමිය සංවිධානය කරන අයිෆා සම්මාන උළෙල මෙවර පැවැත්වෙන්නේ කොළඹදී. මේ උත්සවයට බොලිවුඩ් පුරවරේ සුපිරි තරු රැසක් අපේ රටට එන බව ආරංචි. ඒ බව මතක් කරන්න අද බොහෝම සුවිශේෂී අමුත්තෙක් අපේ රටට ආවා. දශක 4කට වැඩි කාලයක් හින්දි සිනමා ලෝලීන්ගේ හිත වසඟ කළ අමිතාබ් බච්චන්. ඔහු එදා මෙදා තුර චිත්‍රපට 200කට විතර දායක වුණා. රංගන ශිල්පියෙක්, චිත්‍රපට නිෂ්පාදකවරයෙක්, ගායකයෙක් වගේම රූපවාහිනී නිවේදකයෙක් විදිහට කෝටි ගණනක මිනිස්සුන්ගේ ආදරය දිනාගත්තා. අභිමාන්, ශෝලේ, ඩොන්, ෂාහෙන්ෂා, බ්ලැක් වගේ චිත්‍රපට ඔහුගේ සිනමා දිවියේ කඩේ. අමිතාබ් කියන්නේ කිසිදා නොනිමෙන පහනකට. එදා මෙදා තුර බොලිවුඩ් සිනමාවේ බිහි වූ සාර්ථකම රංගන ශිල්පියා ලෙස කාගේත් ගෞරවය දිනාගත් ඔහු ක්ෂේත්‍රයේ කවුරුත් හඳුන්වන්නේ බිග් බී නමින්. අද බිග් බී හෙවත් අමිතාබ් බච්චන් ලංකාවට ආවා. ඔහු පිළිගන්නට අද අලුයම බණ්ඩාරනායක ගුවන්තොටුපළේ විශේෂ උත්සවයකුත් පැවැත්වුණා. මේ විශිෂ්ට සිනමා ශිල්පියාව දැක ගන්න මාධ්‍යවේදීන්, කැමරා ශිල්පීන් විතරක් නෙමෙයි, රසික රසිකාවියන් මහා පිරිසක් ඇවිත් හිටියා. ඊට පස්සේ ප්‍රධාන පෙළේ හෝටලයක ලොකු උත්සවයක් පැවැත්වුණා. එතනත් මහා සෙනඟ. හෝටලේ නැවතිලා හිටපු සංචාරකයෝ පවා රැස් වුණා තමන් ප්‍රිය කරන මහා නළුවව බලන්න. මේ උත්සව ආස්ථාවට එක්ව සිටියා පසුගිය අවුරුද්දේ බච්චන් සමග ඇලඩින් හින්දි චිත්‍රපටයේ රඟපාපු ලංකාවේ ජැක්ලින් ෆර්නෑන්ඩෙස් රෙජිනා. පැමිණි සිටි මාධ්‍යවේදීන්, රසික රසිකාවියන් ඇමතු බච්චන් බොහොම හැඟීම්බර කතාවක් කළා. The size of the country is judged by the size of its heart. May I tell you that Sri Lanka has a very big heart. And I have seen the graciousness and the largeness of that heart from the moment I have stepped onto your soil this morning. ඒ වගේම මේ ලස්සන රට ගැන හින්දි සිනමාවේ උදවියට ගිහින් කියනවා කියලත් ඔහු කිව්වා. And may I tell you that when I go back, I will most certainly try and impress every individual that is connected to the Indian film industry and tell them that this is a land that has yet to be explored and that they must come here to explore further and find out. ඒ උත්සවෙන් පසුව සවස් කාලේ ඔහු ජනාධිපතිතුමා මුණ ගැසුණා. කවදත් කලාවට ආදරය කරන අපේ ජනාධිපතිතුමා තමන් බොහෝම ප්‍රිය කරන රංගන ශිල්පියත් එක්ක සුහදව කතාබස් කළා. එතනදී බච්චන් අයිෆා සම්මාන උත්සවය ගැන ජනාධිපතිතුමාට දැනුම් දුන්නා. ඒ වගේම ජනාධිපතිතුමා ඔහුට සමුළු තිලිනයකුත් දුන්නා. අද රාත්‍රියේදී ඔහු ආයෙත් ඉන්දියාව බලා යන්නට නියමිතයි. ජූනි මාසේ 3 වෙනිදා ඉඳලා 5 වෙනිදා දක්වා කොළඹදී පැවැත්වෙන අයිෆා සම්මාන උළෙල වෙනුවෙන් ඔහු ආයෙත් ලංකාවට ඒවි. එනකොට අපේ හදදිනු බොලිවුඩ් සිනමාවේ සුපිරි තරු රසක්ම අපේ රටට කැන්දන් ඒවි.